උයන්නත් ඔය වෙන තමයි අද අපි ගමන යන්නේ. සෝබනී චිත්‍රය අඳින්නේ මෙතන ඉඳලා. පිළිගන්නවා කියලාත් මම අහලා තිනවා මේක. පිළිගන්නවා කොල්ලෝ අපි ගියා. අමනල හෝටලේ ළඟින් අපි පල්ලෙහාට බහින්නේ. අනිවාර්යෙන් බැනරයක් ගහනවා පරලෝ සැපත් අනුෂ්ක සහෝදරයාට නිවන් සුව ලැබේවා කියලා. ඒ කියන්නේ මෙයාට නාන්න වෙලාවක් නැහැ. දුවඳ සබන් ඇඟ ගාලා හායි හායි. ඉනීම කෙසේ වෙතත් ඔක්කොම ටික බොර කරනවා මෙතන. කැම් එකත් එක්ක මම වතුරට වැටුණා. ලුඩ නම් අඩිය තියන්න එපා ලිස්සනවා. මේ අහසට පොළ වෙන්න නගින්නේම එකදු මාරයයි. ආයිබෝවන් කොහොමද? සුබ සන්ධ්‍යාවක් උදෑසනක් 10ක් බලාපන් සෝබනී මාදිහා සින්දුව මතක් කරනවා මෙතනට ආපුවම. මේ තියෙන්නේ සින්දුව ෂූට් වෙච්ච තැන. උයන්නත් වැව. උයන්නත් වැවෙන් තමයි අද අපි ගමන යන්නේ. අපි යන්නේ නාච්චිමලේ. ඉතින් මාත් එක්ක ඉන්නවා අනුෂ්ක අයියා. මේ තමයි උයන්නත් වැව ටිකක් රජකාලට අයත් වැවක්. රයිගම්පුරවරේ නේ. ගොඩක් ෆිල්ම් එහෙම ෂූට් වෙච්ච තැනක්. ෆිල්ම් එතකොට ඔය සින්දු වලට සිදු ඩ්‍රාමා එකක එහෙම ගොඩක් උගහලා දෙනවා නේ මේ පැත්තේ. සිදු ඩ්‍රාමා එක මේ හරිය තමයි ගොඩක් ඔය ව්‍යවහාරයේ තියෙන ෂෝට් එකක් තියෙන්නේ මෙතන තමයි. ලස්සන. ඒ කියන්නේ වෙඩින් ෂූට් වලට එහෙමත් වෙනවා. ෆොටෝග්‍රැෆි පැත්තෙන් බලපුවම මේ පැත්ත ඒ කියන්නේ මෙතන ෆොටෝග්‍රැෆි වලට මාර ප්‍රසිද්ධ තැනක්. නැකවතුරදී මගේ හිත කෙටුණාට නොතොඩා හද බැඳුණා නාගේ පෙර කිසිදාක නොදුටු හැකි මුවකමන. සෝබනී චිත්‍රය අඳින්නේ මෙතන ඉඳලා. සෝබනී ගෑකට එදා නම් වතුර විසි වුණා. අද නම් වතුර විසි වෙන්න වතුර නැහැ. වතුර අඩුයි. දැන් ආපු පොඩ්ඩක් වැස්ස තියෙන හින්දා හෙට අනිද්දා දිහාට ආපු සමහරක් පිට වාහන දායි මෙතනින්. දියේ ගිලියම් බහුල ස්ථානයක දිය නෑමෙන් වලකී සිටි. විලි ගන්නවා කියලාත් මම අහලා තිනවා මේක. විලි ගන්නවා සීන් එකකුත් තියෙනවලු. නාන්නේ පරිස්සමින් ඇවිල්ලා නාන්න එපා ඉතින්නේ. ඔව් එපා කියන දේවල් කරන්න ඕනේ නෑනේ. එපා කියන දේවල් කරන්න එපා. උයන්නත් ව්‍යාපාරේ. ධාරිතාව කියුබික් මීටර 6,78,062යි. ගොඩක් විස්තර තියෙනවා කියවන්න බෑ. ඔයාලත් එන්න යන්නත් ඔය බලන්න. පරිසරය ලස්සනයි විනාශ කරන්න එපා. ඇවිල්ලා බලලා යන්න. නේද අනුෂ්කයි? අනිවාර්යයෙන්. මෙතන පිහිටීම තමයි හිතා ගන්න බැරි. දැන් අර අතනින් පාරෙන් දාලාපු උයන්නත් වැව කියලා තියෙනවා. කොතලාවල හන්දියෙන් තියෙනවා. කොතලාවල හන්දියෙන් තියෙනවා උයන්නත් වැව කියලා. එතනින් එනකොට තියෙන විදිහයි මෙතනට ආපුම තියෙන විදිහයි ගොඩක් වෙනස්. ඒ කියන්නේ මේක අනුරාධපුර පොළොන්නරුව පැත්තේ තියෙන එකක් වගේ තමයි මෙතනට ආපුවම පේන්නේ. ඒවලට ඇත්තටම එහෙම නෙවෙයි. කොළඹට ඉතාලම ළඟ තැනක තියෙන්නේ. කට්ටිය එන්න මේවා බලන්න විනාශ කරන්න එපා. ඔක්කොටම බලා ගන්න තමයි ඉතින් වීඩියෝස් වල දාන්නේ. අපි දැන් එන අයියා නාච්චිමලේ. ආච්චිමලේද? ආච්චිමලි. ආච්චිමලේ. අපි යන් ආච්චිමලේට. මෙතන ආච්චිල මෙල්ල නෑ. ඔව්. ආච්චිමලි. ආච්චිමලේ. යනවා නෑ. ආති අදන ෆොටෝස් ගන්න ලස්සනයි වගේ පොඩ පල්ලෙහාට බැලලා ෆොටෝ එකක් දැක් ගමුනේ අයි.
ආලු බෙට ඒවත් අර බියර් කෑන් දාලා ඔව් ප්ලාස්ටික් දාලා තියෙන. ඒ අපේ කට්ටිය ආව කියලා තියෙන සටහන්නේ. ඇවිල්ලා ඉන්නේ අයිස්ක්‍රීම් කප් වල මූඩි බෝතල් අප්පෝ. ඒ ලංකාවේ හැටිද කොහෙද මේ අපිරිසිදු කරන එක පුරුද්දකට ගිහිල්ලා තියෙන්නේ. මොඩ පිටින් දාලා දීලා අරන් ගියා නම් මොකද වෙන්නේ නේ ඉතින්. අපිට මොකක්ද අර කියන්නේ ඉදුරු බෝතලේ. අයියෝ බලන්න කොච්චර ලස්සනයිද කියලා. මේ ලස්සන තැන් විනාශ කරන්න එපා. පැත්තේ කොන්චිල්ලා ටික හැම වීඩියෝ එකකම කියන්න වෙනවා ඉතින් අපිරිසුදු කරන්න එපා. එදත් මම අර ගිය වෙලාවේ බණ්ඩාරගම වැවට ගිය වෙලාවෙත් එතනත් වගේ ප්ලාස්ටික් දාලා තිබ්බා. මේ ප්ලාස්ටික් කියන්නේ ඒවා දිරන්නේ නැහනේ. ප්ලාස්ටික් කියන ඒවා දිරන්නෙම නැහැ. ඒවා දාන්න එපා. අපේ මේ ලස්සන ලංකාව ලස්සනට තියාගන්න ඉතින් ඕගොල්ලෝ කැපවීමක් කරන්න මේ වගේ තැන් වලට ආවොත්. මේ තනකොළ කියන ඒවා ඉබේ වැවෙන්නේ ලස්සනට. ඒවා ඉබේ වෙන දේවල්. ඒවා පරිසරය විසින් ඇත්තටම ඒවා ස්වභාව දහම ලස්සන වෙන්න ඒවා මේ කොළ පාට දැක්කම මාර ලස්සන ඇස් දෙකට. ඒ වුණාට මේ ප්ලාස්ටික් කියන දේවල් අපි ගෙනල්ලා දාන දේවල්නේ. ඒවා පරිසරයට විනාශ කරන්න බෑ. ඒවා විනාශ වෙන්නේ නැහැ. ඒකයි කියන්නේ මේවා දාන්න බෑ. මේවා ඉබේ විනාශ වෙන්නේ නැහැ. මාළු ඉන්නවා මේ. ඒගොල්ලන්ටත් කොච්චර විසයිද ඕවා. අපි මෙතනින් දැන් ෆොටෝ එකක් ගමු. අපි සෙල්ෆියක් ගන්න ලැහැත්ති මේ ලීය උඩ ඉඳලා. දිනික්ම යමු වෙනා. හරි. එහෙනම් කොල්ලෝ අපි ගියා. ඔය ආච්චිමලේ තමයි උන ආච්චිමලේ වෙලා තියෙන්නේ. අංකල් හැලෝ පාරක් දාන්න. යානි. එතනින් දාලා හැරෙන්න දෙන්න. ඉතින් තා හැරෙන්න මනල මුල්ල මාගේ සංවර අපි වගේ ඇට නියම පොට් එක අපි නම් අද ඉතින් නාච්චිමලේට බහින්න තැන් තියෙනවා දෙක තුනක්. අපි එතන එක තැනක් නම් පහු කරගෙන ආවා. එතන නම් පොඩ්ඩක් අර වතුර ටිකක් තතාකේ වගේ තියෙන තැන වැඩි. අර ඉස්සලා පහු කරපු තැන. එතන පොඩ්ඩක් තතාකේ වගේ තියෙන වැඩි. එතන කට්ටිය ගොඩක් හිටියා. ඒ හින්දා පොඩ්ඩක් උඩට ආවා. සමනල හෝටලේ ළඟින් අපි පල්ලෙහාට බහින්නේ. අද නම් සමනල හෝටලේ වහලා ගිහින් ඉන්නවද? වහලා මං හිතන්නේ. සෝහනකුත් තියෙනවා. යන් හෙලා. මොකද්ද සතාගේ නම කිව්වේ? මොකක්ද සතා? පෑන. පෑන. පොඩි සතෙක්. ගස්වල මුල් හේදීගෙන ගිහිල්ලා තියෙන්නේ. වැහි වැඩි කාලෙට අනිවාර්යෙන් මේව ඔක්කොම යන්න පිටාර යන්න වතුර එන්නේ. මේ හරිය මදි වගේ වතුර ඒක. සෙරප්පු දෙක නම් දාගෙන ආවොත් අයියේ මොකක් හරි දෙයක් සිද්ධ වෙයි. නිස්සනවා. අනිවාර්යෙන් බැනරයක් ගහනවා පරලෝ සැපත් අනුෂ්ක සහෝදරයාට නිවන් සුව ලැබේවා කියලා. වැස්ස නිසා ටිකක් අඳුරුයි. මෙතන පොඩ්ඩක් හොඳයි වගේ නේ. මෙතන පොඩ්ඩක් හොඳයි වගේ. එහෙනම් මෙතන ඉමු අපි. සාමාන්‍යයෙන් අවුරුද්දකට වතාවක් විතර නාන කෙනෙක් අද නාන්න එක්කන් ආවා. මම ලොකු පිනක් කරගන්නවාද? ඒ හින්දා පොඩ්ඩක් යාව නාවලා කරලා
මේ කෑම කන්න තමයි අපි සූදානම් වෙන්නේ. අම්මට සිරි අවු වැටෙනවා ඒක නම් මරු. නෝ එඩිට් ඔක්කොම ටික එක සැරේ දාන්නේ එඩිට් කරන්නේ. ඒ කියන්නේ මෙයාට නාන්න වෙලාවක් නැහැ. උදේ 7:00ට වැඩට ගියාට පස්සේ ගෙදර එන්නේ සාමාන්‍ය රෑ 9:00ට. සෙනසුරාදා තමයි ඔව් සෙනසුරාදා විතරයි ගෙදර ඉන්නේ. එදාට කොහොමත් යා නාන්න ලොකු වමනාවක් නැහැ. හොඳට නිදා ගන්නවා. ඒ හින්දා නාන්නේ නැහැ යා. ඉතින් අද ඒකින්ද කල්පනා කරා මම නාන්න එක්කන් එන්න ඕනි කියලා. නාවන්න එක්කන් ආව අනුස්ක වගේ. නෑ කොල්ල හොඳට නාලා ඉන්න කොල්ලෙක්. ගල් මත ඇවිදීමේදී බොහෝම ප්‍රවේශම් සහගත වන්නේ. සබන් කෑල්ල අල්ලන්න පුළුවන්ද කියලා බලන්න. සාමාන්‍ය මේ වගේ තැන් වලට ආපුවම අර විසික් කරන සබන් කෑල්ල අල්ල ගන්න බෑ ගොඩක් කට්ටියට. ආ බලන්න අනුස්කයට අල්ල ගන්න පුළුවන්ද කියලා. ඔන්න දැම්මා. බෑ අල්ලන්න බෑ මම ඒකට කිව්වේ. බීමට අතෑරිලා. Tuanda saban engagala hai hai Bukilindin dia adanala Hadavada winna oja lassana sallu palanda enawa obawa soya Tuanda saban engagala hai hai Bukilindin dia adalanala Hadavada winna oja lassana sallu palanda ඉලෙක්ට්‍රිසිටි බෝඩ්. සමහරක් ඉර කියන්න බෑ. වැටුනොත් ඒවා ඔක්කොම ඉවරයි. නෑ මගේ ඔළුවේ කැමරාව තියෙන එකයි. ෂා. මට පීනන්න කියලා දෙනවා. පිහිනීමේ පාඩමක් කියන්නේ. ඉස්සල්ලාම කොහොම ගලක් අල්ලගෙන කකුල් දෙක ගන්න ඕනේ. පිහිනීම කෙසේ වෙතත් ඔක්කොම ටික බොර කරනවා මෙතන තියෙන වතුර. ගොඩ ඉඳන් හරි නාන්න තියෙන එක ඒකත් ඉවරයි. හරි. already නැත්තම් පීනන්න පුළුවන්. උනේ ගල් පොඩ්ඩක් එඩි තමයි මේ හරි. කැම් එකත් එක්ක මම වතුරට වැටුණා. කිසිම waterproof guard එකක් දාලා තිබ්බේ නෑ. සතුටුයි. කිසිම දෙයක් වෙලා නෑ. කිසිම දෙයක් වෙලා නෑ. වෙලා නෑ. හරිම සතුටුයි. හරි ෂෝක් වැටුණා මෙතන ඉස්සලා ගලක් උඩ අඩිය තියලා. ගල් උඩ නම් අඩිය තියන්න එපා ලිස්සනවා. හොඳටම බය වුණා. මගේ පණ එපා වුණා. රෑ 12ට හොල්මනකට මාව වුණා. අනේ! නාච්චි මලේ ආපු වෙලාවේ මේ කන්න නැති කෙනෙක් හම්බුණා. ඕනේ. යාට කෑම එකක් දෙන්න. කී දවසක් කාලා නැද්ද? දවසකින් කාලා නෑ පුතේ. අපි අද ඉතින් කෑම ගත්තේ කඩෙන්. මේ තියෙනවා ගොටුකොළ තියෙනවා. නෑ කරල් තියෙනවා. මේ මොනවාද මේ මඤ්ඤොක්ක තියෙනවා. පරිප්පු තියෙනවා. මාගේ ආසම කෑමක් පරිප්පුව. දැන් මම මෙතේ අනුස්කය පරිප්පු කන්න ආසයිලු. කන්නේත් වැඩිපුර පරිප්පු. ඔව් ඒ හින්දා පරිප්පු කන්න ආසයි යා. එහෙනම් ඉතින් අපි කමු. සෝස් වෙනම අපිට ආකාශයෙන් සෝස් හම් වෙනවා. ඔව් ආකාශයෙන් සෝස් දෙයියෝ කෝප වෙලා ඉන්නේ අපි දිහා බලලා. කොහමද ඒවා කන්නේ? ඔතන තියාගෙන කමු. අපි පොඩි සින්දුවක් කියන්න ලැහැත්ති. අනුස්කයට සින්දුවක් කියන්න ඕනලු. දැස්සක් වෙනවා. ඊළඟ වැඩ පටන් ගන්න. දෙමිලා තියෙන්නේ ඔක්කොම. ගල යංගෝ ගල උඩට. මං හිටගෙන ඉන්න මට සෙට් නෑ ගල් උඩ ඉඳගෙන. ඇයි? කූඩෙල්ලෙක් රින්ගයි වගේ එකක් තියෙනවා. දැන් අපි මෙච්චර වෙලා හිටියේ. නෑනේ. මෙතන ඉඳගෙන සුද්දා. මෙතන ඉඳගෙන. අපි යන්න දාරන් යන්නේ නෑ. අපි එන්න දාරන් එන්නේ නෑ. සල්ලි සල්ලි දෙයන්ගේ මල්ලි. සල්ලි සල්ලි දෙයන්ගේ මල්ලි. මසුරන්ට පොදි බැන්න රන් කාසි තිබුණාට ගුණ ධර්මය අඳුනන්නේ නෑ. අටලෝ දහම නාදුනන
සංසාරෙ කළ පවට පින් දෙන්න කිසිවෙක්ට බෑ මසුරන්ට පොඩි බැන්ද රන් කාසි තිබුණාට ගුණධර්ම අඳුනන්නේ නෑ අටලෝ දහම නාදුනන සංසාරෙ පවට පින් දෙන්න කිසිවෙක්ට බෑ ලස්සන්දිවල වලක් බහිනවා පාට පාට වණ්ඩි පුන් කලස් පන්සලට මලක් දන්සලට විදුන් නැතුව කන්දි බොරු වලස් මුහුණු නැති කලස් දාන කොට වැටෙන්නේම කින්දි ඔය පැලස්වල සුමුදු පලස්වල රැඟුවේ ගොඩක් පේක් චණ්ඩි ලි ඇති දාට නැති නෑයෝ ඕනෑ තරම් නම්බුගරු නාම සැලකිල්ල හිතනා තරම් සල්ලි ඇති දහට නැති නෑයෝ ඕනෑ තරම් නම්බුගරු නාම සැලකිල්ල හිතනා තරම් අපි එනදා අරන් ආවේ නෑ අපි යනදා අරන් යන්නේ නෑ සල්ලි සල්ලි දෙයන්ගේ මල්ලි සල්ලි සල්ලි දෙයන්ගේ මල්ලි මේ අහසට පොළොවෙන් නගින්නේම එකදු මාරයයි උඹ ලෝකෙට කවුරුන බොමතක සුමානයයි අපි යකාට බයද බං සොහන අපේ විමානයයි ඔය කොකාට වාරය නං තිත්ත යට දෙවාරයයි ගල් කටස් පටස් ගල හොටස් වෙනවා මේ සින්දුවලම එල්ලි චීන පටස් දාලා වගේ තරකේ අපි ආයේ හතරේ කන්දි අපි කොටස් වෙලඳ පොලේ සටස් ගාන කොට වැටෙන්නේ නෑ සල්ලි අපි අදත් එහෙමමයි ගටක් දියන කොට යටත් වෙයිද මල්ලි හරි දැන් අපි යන්න ලැහැත්ති වෙන්නේ කටියට මොකද්ද කියන්න තියෙන්නේ channel එක subscribe කරන්න අනිවාර්යයෙන් තන අපවිත්‍ර කරන්න එපා ඔව් මේ අනේ අපි මේ කෑම ගෙනව පාර්සලෙ මේ අරන් යන්න ලැහැත්ති ඔයාලත් ඒ වගේ අරන් යන්න කිසිම දෙයක් දාලා යන්න බෑ මේ වගේ නම් දාලා තියෙනවා අර අතන දැන් හැලේ මේ ගොඩක් අයින් වල මේ රොඩු දාලා ගිහිල්ලා තියෙනවා රොඩු නෙමෙයි මේ ප්ලාස්ටික් පොලිතින් දේවල් දාලා ගිහිල්ලා තියෙනවා ඒවා දාලා යන්න එපා කෙමිලි ඇත්ති ඕන්න අපි උඩට ආවා අපි මෙතන හොටෙල් එක ළඟට අම්මෝ තව ඩිංගින් වැටෙනවා සමනල හොටෙල් ළඟ ඉඳලා පල්ලෙහාට ගියේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න ෂෙයා කරන්න කමෙන්ට් එකකුත් දාන්න කමෙන්ට් එකෙන් අඩුපාඩු දැනගන්න පුළුවන් අපිට එහෙනම් අපි ආයෙත් මේ වගේ දවසක ට්‍රිප් එකකින් හම්බ වෙමු ගිහිල්ලා එන්නම් ඔයාලට goodbye